يعني පියෝවල. ඒතර මේ හැම වෙලාවෙම අපි සාධාරණ කතාවක් තමයි හදාගන්නේ. ෆිසික්ස් උන් ඒක ෆිසික්ස් වලට දාගන්නවා, කෙමිස්ට්‍රි උන් කෙමිස්ට්‍රි වලට දාගන්නවා, තව බයොලොජි උන් බයොලොජි වලට දාගන්නවා. ඒතර ඒක hina වෙන්න සිද්ධියක් නෙවෙයි. බයොලොජි වලත් මැත්ස් ඕන තරම් තියෙනවා. සිරා කතා ඕන තරම් ගන්න කිරි මුං ගාසේ තියෙනවා. ඒ වල නැතුණත් ඉතින් ඉහට තියෙනවා අනිවාර්යයෙන් ඉතින් තියෙන. ඇතිපදන් තියෙන්න බෑ නැතුව හරියන්නේ නැහැ නේ. එතකොට මම මේ කියාගෙන ආවේ සරල තේරුම ගනින්. අපි පියෝ වලින් ax වර්ග ධන bx ධන c සමාන බිඳුවේ මූල හොයලා ඉතුරු උඹලා හිතන්න එපා ඔය රෙද්ද එහෙම නෑ වර්ග සමීකරණ පට්ට දඩයි. පට්ට දඩයි. ක්වොන්ටම් වල යකෝ තනිකර පට්ට ක්වොන්ටම් වල තියෙන ඔක තමයි. මොකද්ද තියෙන්නේ? මේක දැන් මෙහෙම කියන්න දෙන්න බෑනේ. මේ තියෙන්නේ මොකද්ද? තනිකර තියෙන්නේ මොකද්ද? අපි අහලා තියෙන අර එකම අංශුව එක මොහොත එකම අංශුව එක් අවස්ථා දෙකක එකම තැන ඉන්නවා. වෙන්න පුළුවන්. එහෙම මේවා ප්‍රායෝගික දේවල් තියෙනවා. කියන බුදුහාමුදුරුවෝ ඉන්නවා කියනවා එක මොහොතක තැන් දෙකක ඉන්න පුළුවන් කියලා කියනවා. ඒක මනක් කල්පිත කතාවක් නෙමෙයි. ඒක ගණිතෙන් ලස්සනට ඔප්පු කරනවා. එකම අංශු මේ එකම තැන තැන් දෙකක ඉන්නවා. එකම වෙලාවෙ. මෝඩ කතාවක පොඩි වචනයක් දැම්මේ 100%ක කතාව වෙන්නේ එතන වර්ගජ සමීකරණේ මූලත් එක්ක කියන්නේ අතාත්වික මූල වර්ගමූලයේ අසල රිනේනවනේ. ඕකත් ඈඳලා මාර ලස්සනට ඒක ඇඳලා ගන්නවා. ඉදිරි කාලේ කවදාරි අහුවේ කියව මතක් වෙයි. ඒකත් අතහැරපන්කො මම කියාගෙන ආවේ ඒක නෙවෙයි. දැන් අපි මොනවද මේ ඇයි මේ කරන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ ඉතින්. නැත්තම් අපි වැඩකුත් කියන්නේ ඒක නැතුව ඉතින් යකෝ මගුලක් කරනවද? ඇයි අපි ඒ ලෙවල් කරන්නේ කියලා අපි දැනගන්න ඕනේ යකෝ. ඇයි අපි ඒ ලෙවල් කරන්නේ? හේතු සාධක තොගයක් තියෙනවා. රටට බරක් නැති එකෙක් වෙන්න ඕන, දෙමාපියන්ට සැලකෙනවා, Taman ජීවත් වෙන්න ඕන, ලෝකෙට බරක් නොවී ඉන්න යකෝ මොකක් හරි කරන්න. මේ රටට කෙලලා තියෙනවා මේක ගොඩ දාන්න කියලාත් ඒක තියෙනවා. කොච්චරනම් ගැබ් වෙලා තියෙනවද? ඉතින් ඒක දන්නේ නැතු පිස්සු වගේ ඒලවල කරන්නේ නැත්නම් අපි වැඩි දිනේ පිස්සු වගේ නේලවල කරන්නේ. ඉතින් අර හරියට තේරුම් ගත්තා නම් ඇයි ඒලවල කරන්නේ කියලා ගත්තොත් ඕක නොකර ඉන්නේ නැහැ. ඌ ඒක හරියට කරන ඇත්ත කතාව. තොපි පියෝ හොඳට ඉගෙන ගන්නවා ඇයි පියෝ ඉගෙන ගන්න කියලා ගත්තොත්. ඊටාම පහළ මට්ටමේ උදාහරණකින් කිව්වොත් ෆිසික්ස් වලදී ඇති පදන් ax වර්ග ධන bx ධන c පාවිච්චි කරලා ගණන් හදනවා. කෙමිස්ට්‍රි වලත් හදනවා යකෝ. මේ කෙමිස්ට්‍රි අර මවුල රෙද්ද වල හොයන්න ගියා වෙනවා ඇති පද වර්ග සමීකරණ. ඒක විසඳන්න ඕන පියෝ වලින්. මම කියාගෙන ආවේ ගණිතමය සංකල්පය අපි පියෝ වල හදනවා එක එක ආයක භාවිතා කරනවා. ගණිත ඉතින් විශ්ව භාෂාව කියන්නේ ඒකනේ. හැම එකම භාවිතා කරන මේකනේ. යථාර්ථය ඒකනේ. බොරු වචන නෙමෙයි. ඒවා නිකන් කට කහනට කියන වචන නෙමෙයි. ඇත්ත කතාව ඒක. ඉතින් මොනවා කරන්නත් ඒක තියෙන්න බෑ. ඒක නැත්තම් ගන්න එකල ගන්න බෑනේ. සරලවම කතා කරොත් ඒකනේ. ඒතර මම කියාගෙන ආවේ අපි හදන්නේ ෆිසික්ස් වලට වර්ග සමීකරණයක්. අපි හදන්නේ කෙමිස්ට්‍රි වලට වර්ග සමීකරණ. අපි හදන්නේ වර්ගජ සමීකරණ. උන් ඒක උන්ට ඕන විදිහට පාවිච්චි කරනවා. හොඳට අහගනින් මාර්ගදඩ කතාවක් ඔය කිව්වේ. ඒතර අපි දැන් ශේෂයත් එහෙමයි. අපි ශේෂය සාධාරණව හොයලා නතර කරනවා. හරි ඉස්සෙල්ලා හිවි ඒකනේ චාට් වලදී දඩට ආවේ මේ α/f β f බෙදීම α රිද්දවල 아무තු ඒ ආවේ ඇයි සාධාරණව අපි හොයලා නවත්තනවා. නවත්තලා ඉන්නේ අපිත් පොඩි උදාහරණයක් වගේ ගානකුත් හදනවා. නමුත් අර සාධාරණ එක තමයි උතන ලස්සන මේක. උඹලට සිංහල තේරෙනවද? x වර්ග ඍණ x ඍණ 5 සමානයි බිඳුවේ වර්ගජ සමීකරණේ විසඳන එක නෙවෙයි ලස්සන. මොකද්ද ලස්සන? ax වර්ග ධන bx ධන c සමානයි බිඳුව සමීකරණේ විසඳන එක තමයි ලස්සන. ඒක ලස්සන කිව්වේ සාධාරණ. ඒක හරහා ඕනේ එකකට එන්න පුළුවන්. අරක උදාහරණයක්. ෆිසික්ස් උන් ගන්න උදාහරණයක්. කෙමිස්ට්‍රි උන් ගන්න උදාහරණ. තව එක කියන තව එකක්. අපි තමයි සාධාරණ කතා